ඉතින් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් අද වීඩියෝ එක ගහලා තිනවා. අද අපි අර කලින් දාලා බඹරේ වීඩියෝ එකට සෑහෙන කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබ්බා. ඉතින් එකක් දාලා තිබ්බා මේ බඹරේ අර හුලං අර සද්ද ඇහෙන්නේ. අර බටේ මුණ බටේ. ඒක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මේ වීඩියෝ එක තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා එකතු වෙන්න අපිත් එක්ක. අපි WhatsApp channel එකට join වෙන්න. ඉතින් ඊළඟට සම්පූර්ණම අර මේ හුලං වල සද්ද ඇහෙන බටේ හදන වීඩියෝ එක තියෙනවා. අපි අද ඒක තමයි කරන්න යන්නේ. ඉතින් දිගටම සෙට් වෙලා ඉන්න ස්කිප් කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Niggas in my grill tryna phase me. ඒ බූව තියෙනකොට මොකද තියෙන ප්‍රශ්නේ අයියේ? ඈ බූව තියෙනකොට හුලං එදනට අර සද්දේ එන්නේ නැහනේ. සද්ද වෙනවා මදි. මදි නේද? ඔව්. ඒ හින්දා බූවත් සුද්ධ කරලා අයින් කර ගන්න ඕනේ. මේ ඇන්ගල් එක කොහෙද එන්නේ? ඇන්ගල් එක සාමාන්‍ය දෙන්නේ. ඉතින් බලපොනේ මේක යන්නේ මේ වගේ මෙතන ගන්න. ඉතින් අතල් දෙක බලයන් අපිට ලැබෙන්නේ. ඔව්. අතල් දෙක. බඩේ ගන්න. ඔව්.
ඉදි කට්ටකුත් ඕනේ මහන්නනේ. ඔව් මල. ඉතින් මේ සම්නූල්. සම්නූලුනේ. ඔව්. අයිනෙන් චූටි කටක් වගේ තියන්න හොඳයි. පොහොල්ල ඉටිවලින් වහන්න ඕන. ආ එතන නෑ. ඔව් මේ හම්බ වෙන්නේ. ඒකයි මේ ඇතුළට මේ මහලා තියෙන්නේ. ඔව්. මෙතන ඇතුළට වක් කරන්නත් ඕනේ. හා හා. මෙතනටත් දාන්න ඕනේ. එතනටත් දාන්න ඕනේ. මෙතනටත් දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක සම්පූර්ණ මේ කපලා තියෙන්නේ. ඔව්. මේ මට්ටම ගානට මේ පොඩ පාත් වෙලා වගේ තියෙන මෙතන. ඔව් ඔව් ඔව්. ඒ ටික පිරෙන්න පොල් ඇටි වලින් ගානට මේ කපලා තියෙන මට්ටම සෙට් වෙන්න ඕනේ. හා හා. නැත්තම් අර සද්දේ අර තැන් වලින් පිට වෙනවා නේ. ඔය සද්දේ නැති වෙන කියන්නේ සද්දේ දැන් ඔරිජිනල් සද්දේ නැහැ. ඔරිජිනල් සද්දේ නෑ. සාමාන්‍යයෙන් භාගයට භාගයක් වගේ අඩු වෙනවා. ඔව්. මේ අර බඩේ ලොකුයිනේ. ඔව්. චරාමලි මෙන්න මේ ටික අනිවාර්යෙන් වැහෙන්න ඕනේ. ඒ ටික නේද? ඔව් මේ ටික මේක මේ ඇතුළට කරලා වක් කරපුවාම ඔව්. ගානට මේ ඉතින් මොකක් හරි කැලලා තියෙන නැත්නම් අර උණු වෙන පිච්චෙනවනේ. ඔව් ඔව්. මේ මොකක් හරි වතුර කැලක් කර තියාගෙන ඔන්නෝම හ්ම්. උඩින් වක් කරන්න ඕනේ. මේ ඇතුළේ මේ ටික පිරෙන්න. පිරෙන්නේ. පිරෙන්න මේ ටික සම්පූර්ණ මේ මට්ටමට ඔව්. මේ කැලල මෙතන ඉඳලා ඔව්. මෙහෙට මේ මට්ටමට ගානට පිරෙන්න ඕනේ. පිරෙන්න ඕනේ. හ්ම්. මේ පැත්තත් අනිවාර්යෙන් වැහෙන්න ඕනේ. වැහෙන්න ඕනේ මෙන්න මේ චුට්ට. නැත්නම් අර මේ නූල් ඉදපු එකේ සිදුරු වලට එතන හුලම් පිට වෙනවනේ. පිට වෙනවා. ඔව්. මේ අනිවාර්යෙන් ඇතුලේ මේ බූව ඒක අයින් කරන්න අයින් කරන්න අනිවාර්යෙන් ඕනේ. සාමාන්‍යයෙන් මේ බටේ අඩි 6 ක විතර බම්බරකට ඇති. හා හා. අඩි 6ක විතර. අඩි 6 ක විතර බම්බරකට මේ බටේ ඇති. සාමාන්‍ය අඩි 6ට වැඩි නම් තව බටේ දික් කරන්න ඕනේ. බටේ දික් කරන්න පුරුක විදලා. විද්දලා නේද? පුරුක එකමාර අනිවාර්යෙන් ගන්න ඕනේ. මේ බටේ මහත ඇති. ඊට වඩා පොඩ්ඩක් හීනේ එකක් වුණත් දාන්න පුළුවන් මේ බටේ එතකොට අයියේ මහතර ගන්න එකද හොඳ පොඩියට ගන්න එකද? සාමාන්‍යයෙන් පොඩියට ගන්නවා නම් සද්දේ පොඩ්ඩක් වැඩි. බම්බරේ හැඩයට තමයි බම්බරේ සයිස් එකේ ප්‍රමාණයට තමයි බටේ එන්නත්. බටේ හැදෙන. දැන් මේක අර බම් දැන් අහලා තියෙන බම්බරේට ඔව්. මේක මදි. ඔව්. මේක නමදි. ඔව් මම මේ අර හඳුන්වා දීමක් ඉඳලා මේ බටේ හැදුවේ. ඔව්. මේක මදි. මේ බටේ මහත ඇති. බටේ මෙන්න මෙච්චර ඉස්සෙන්න ඕනේ තව. එනෝනේ. තව අඩි භාගයක් අඩුම ගානේ ඉස්සෙන්න ඕනේ. ඔව්. ඔන්න යාළුවනේ මේ ඔයාලා කමෙන්ට් දාලා තිබ්බා මේ හුලම් පෙත්තේ හුලම් බරුවේ බටේ හදාගන්නේ කොහොමද කියලා. ඔන්න අපි අද ගෙනල්ලා තිනවා මේ බටේ හදලා වීඩියෝ එකක් දැම්මා බටේ හදන වීඩියෝ එක. මේ තියෙන්නේ බටේ හැදුවට පස්සේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. මෙන්න මේ අයිනට. මේ අයිනට දාගන්න ඕනේ කොහොල්ල කියනවා අර කොස් වල තියෙන්නේ ඒවා. එහෙම නැත්නම් ඉටිපන්දම් කිරි දාගන්නත් පුළුවන්. තව තියෙනවා මේ අර කණෙయ్యා ඉටි කියලා තියෙනවා චුටි මැස්සෝ జాතියක් ඉන්නවා කණෙయ్యෝ කියලා. උන්ට කියන්නේ තව නම් කියනවත් දන්නේ අපි නම් කියන්නේ එහෙමයි. අන්න ඒව දාගන්නත් පුළුවන් මෙතනට. ඊට පස්සේ නැත්නම් ඒව දාගත්තේ නැත්නම් මෙතනින් අර සවුන්ඩ් එක එන්නේ නැහැ. ඒක දාගන්න ඕනේ අනිවාර්යෙන් මෙතනට. ඒක දාගත්තට පස්සේ තමයි හරියටම සවුන්ඩ් එක එන්නේ. අනිත් එක තමයි මේ බටේ ඇස්සේ. බටේ ඇස්සේ අනිවාර්යෙන් හොඳටම මේක බූව තියෙනවනේ. මේක බූව අයින් වෙන්නම හදා ගන්න ඕනේ නැත්නම් අර හඬ එන්නේ නැහැ මේ බූව තියෙද්දි. ඒ නිසා මේ බූව අයින් කරලා අපි කොහොම හරි මේව කරලා මේ ලියක් හරි දාලා අස්සට මේව කරලා මේ අනිවාර්යෙන් බූව අයින් කර ගන්න ඕනේ. බූව තිබ්බොත් එහෙම අර සවුන්ඩ් එක හරියට එන්නේ නැහැ. ඒ නිසා ඒකත් හරියට කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි ඊට පස්සේ බටේ හදා ගන්න තියෙන්නේ. මේ තියෙන්නේ හදපු බටේ තමයි. බටේ කට කපලා එතකොට තමයි ගානට ඇතුළට හුලම් පාර ගිහිල්ලා
මේ සෙට් වෙන්නේ. සද්දේ එන්නේ එතකොට තමයි. ඉතින් ඔන්න අකිලయ్య පැහැදිලි කරලා දුන්නා මේක හදාගත්තේ කොහොමද කියලා. ඔයාලා කලින් වීඩියෝ එකක් බැලුවනේ දැන්. මුලින් ඉඳන් බැලුවනේ. සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා මේක හදාගන්න විදිය. ඉතින් අර මේකට කොහොල් ලයිටි නැත්තම් අර කණේයාවල තියෙන ඉටිත් දාන්න පුළුවන්. මේක අර බූ අයින් කර ගන්න ඕනේ කිව්වා අර අකිලයි ඉස්සලා කිව්වා වගේ. ඒක අනිවාර්යෙන් අයින් කරලා තමයි මේක හදන්න ඕනේ. නැත්තම් අර සද්දේ හරියට එන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. අදට මේ වීඩියෝ එක අපි මෙතන ඉවර කරනවා. ඊළඟට එන අලුත්ම වීඩියෝ එකකින් අපි සෙට් වෙමු. හැමෝටම ජය වේවා.